හරි. පහළ බසිද්දී අත්ත මතය දෙන බලය මොකක්ද කියලා අහන්න. මම ඉස්සෙල්ලම මිනිස්සයාට බල රූප සටහනක් අදින්න. මිනිස්සයාට බල රූප සටහනක් අදින්න. මිනිස්සයා මෙහෙම ඉන්නවා. හරි. මිනිස්සයාට බල රූප සටහනක් අදින්න. නිදහස් බල රූප සටහනක් අදින්න. ප්‍රධානම් බලේ බර. මේ මොකද්ද ලනුව විසින් දාලා තියෙන තන්තු විසින් මෙයා මත ඇති කරන ආතති බලය. හරි. මෙච්චරයිනේ තියෙන්නේ. මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මෙයා කොච්චරක ත්වරණයකින්ද පහළට එන්නේ 6යි ms ඍණ 2ක ත්වරණය. 6යි ms ඍණ 2ක ත්වරණයෙන් පල්ලෙහාට එනවා. හරි. මම මේකට f සමානෙන් මේ දාන්න පල්ලෙහාට. චලනය වෙන්නේ පල්ලෙහාට සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ පල්ලෙහාට ma. පල්ලෙහාට චලනය වෙන දිශාවට මෙයාගේ බර තියෙනවා. බරට මම අගේ ආදේශ කරන්න මෙයාගේ ස්කන්ධ කීයද? ස්කන්ධ 30යි. 30යි නම් 300යි පල්ලෙහාට තියෙන බර. 300න් අඩු කරනවා. මේ මොකද්ද? තන්තු විසින් මෙයාගේ අත මත ඇති කරන ආතති බලය. ස්කන්ධ කීයද? 30යි. වැඩි කිරීම ත්වරණය 6යි. 6 වරක් 3 180යි 180යි. ඊට පස්සේ t යුක්ත කරගන්නම් 300න් 180 අඩු කරපුවාම අපිට එනවා 120ක් කියලා. 120ක් කියලා එනවා. මේ මොකද්ද? තන්තු විසින් මෙයා මත ඇති කරන ආතති බලය. අපි තන්තුවට බල රූප සරණක් යන්නොත් එහෙම තන්තුවට බල රූප සරණක් යන්නොත් එහෙම මෙතන මොකද මේ මිනිස්සයාගේ අත විසින් තන්තු මත ඇති කරන ආතති බලය. එතකොට මේ පැත්තනොත් බලයක් තියෙනවා. ඒ මොකද්ද? අත්ත විසින් තන්තු මත ඇති කරන බලය. ඒකත් නිව්ටන් 120ම තමයි. එහෙනම් අත්ත විසින් තන්තු මත ඇති කරන ආතති බලය 120 නම් තන්තු විසින් අත්ත මත ඇති කරන ආතති බලයත් 120ම තමයි. 120ම තමයි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 120.